වහන්සේ කෝහිවත් කිස්තු වර්ෂේ 1920 වසර පුරපාක්ෂයේ 15 වෙනි දින ප්‍රාණකොන්තේනි ස්වච්ඡතාසර එවත් ලොම්කුවක් නානමි ප්‍රසිද්ධ මහින්පාණන් වහන්සේ වට්ටොත් විහාරස්ථානයේ උපස්ථාගාරයේදී සමාධි භාවනාවට සමවැදුණි. මේ පසුවසකිය සිට මෙලොව පිළිවෙතකට එළඹ නිසල වැඩෙන්දිමින් බහුජන හිතසුව පිණිස චාරිකාවේ යෙදීමට අදහස් කළහ. උතුම් ධර්මය අවබෝධ කරගත් පසුව වහන්සේ සුඛී ඥානීය ගුරු මුෂ්ටියකින් තොරව හැකි සෑම අයවරකින්ම පුරුල් සියල්ලන්ටම තම දැනුම ව්‍යාප්ත කළහ. උන්වහන්සේ සත්‍ය අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා භාවිතා කළ මෙලොව පිළිවෙත භාවනා ක්‍රමය අත්හැරීම යනු ජයග්‍රහණයේ මූලික අංගයයි. යනුවෙන් තා ගැඹුරු සහ විචක්ෂණ වාක්‍ය කාණ්ඩයකින් සංක්ෂිප්තව ඉදිරිපත් කළහ. මනස නවතා දැමීම යන ශරීරයේ මධ්‍යස්ථයට මනස ගෙන්වාගෙන සිතුවිලි වලින් බැහැර වීමයි. එමගින් විවිධ රත්නය හා සම්බන්ධ වීමට හැකියාව ලැබේ. සේමාචාර්යයන් වහන්සේ ජාති කුල ආගම් ભેද වලින් තොරව සෑම මිනිසෙක් තුළම වැළඳ පිළිවෙත පවතින බව පෙන්වා දුන්නා. මාහිමියන්ගේ අපවත් වීමෙන් පසු පුඤ්ඤායචාන් චන්ද්‍ර නුගියුන් මහා උපාසකා අඛණ්ඩව මේ මහවි ධර්මය බහුලමින් විචාරණකාය රස්තායි කිරීමේ දේශතුතුම් මාතාව බවට පත්තුනි. එතුමිය මාහිමියන්ගේ ප්‍රධාන සිසිවිය වූ අතර උන්වහන්සේ විසින්ම ඇයව අසහාය චරිතයක් ලෙස හඳුන්වනු ලැබීය. Okay, so here. This is the original land of the temple, the first land. Yeah. Yeah. So and this is Long Kho Thammachayo. When he was sitting here at this land, and he was working for propagation about the Buddhism. And these people, they are from they are disciples of Wat Akasati and led by Kunyai Chan Konokyu. She came here with Long Kho Thammachayo to build this land, to establish this land to be a Dhammakaya temple. තමයි උදව් වෙලා තියෙන ධම්මකාය පන්සල නිර්මාණය කරන්න කියන දායකයා. So nowadays the temple has 55 years old. අවුරුදු 65ක් වෙනවා මේ පන්සල හදලා. පුඤ්ඤාය උපාසකාව ඇයගේ සියලු ශිෂ්‍යයන්ට අනවශ්‍ය භාවනා පුහුණුව ගන්න මහත් උද්‍යෝගයෙන් කටයුතු කළහ. එම සිසුන් අතර චෛගුන් සුතිපොන් නම් තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වේ. ඔහු භාවනා කිරීමේ අති දක්ෂයෙක්. එසේම ඔහු අනිත් පිරිසට භාවනා පුහුණුව ලබා දීම සඳහා පුඤ්ඤාය උපාසකාවට උදව් විය. කල්යතුන බක්කම්නාම් විහාරයේ දෙමාල්ලා වාසය තුළ භාවනාව ඉගෙනීමට කැමති වූ මිනිසුන්ගෙන් පිරී ගියහ. චෛගුන් තරුණයා කසර්ත් විශ්වවිද්‍යාලයේ උපාධිධාරී වීමෙන් පසු බක්කම්නාම් විහාරයේදී පැවිදි පත් වීමට තීරණය කළේ. පැවිදීමෙන් පසු ධම්මජය යන නාමයෙන් උන්වහන්සේ දෙන්නේ. බක්කම්නාම් විහාරයේදී පැවිදි වූ ධම්මජයෝ භික්ෂුව පුඤ්ඤාය උපාසකාවගේ උසස් භාවනාදී ප්‍රවෘත්ති කළා. Is we call the one Jetiya that we have the 24 of Buddha images here, right? තමයි දෙවෙනි ස්ථානය. එතකොට මේ 24, yeah. සියහතර පිළිගුණා කියලා තීරණපත් කළා. Okay. And
second that look like the Golden Mountain. This is the Memorial Hall of Master and Son. When she passed away in 2000, okay, and in 2002 we cremated this land, this building, for meditation practice. So in this building can have 300 people and open every Saturday. එතන හදලා තියෙන්නේ මේ නානු චන්ද්‍ර කියන මාවතුරුට 300 දෙනෙක්ට මේක ඇතුළේ භාවනා කරන්න පුළුවන් විදිහට ඉඩ තියෙනවා හැම Saturday. Every Saturday. සෙන්ට්‍රල් දවසකම මේක ඕපන් කරනවා. And inside this building, yeah, you see her statue, right? Her statue made from pure gold of 1,000 kilograms or 1 ton. What? Gold, pure gold. තරම් කිලෝ 1000ක් Yeah. පිළිමේ. මේක තමයි පිළිමේ. Yeah. භාවනාවේදීමට සෝමීසින් පැමිණි අතර උන්වහන්සේ එක්සෑම ආකාරයකින් පුදුල ලෙස විචාරණකාරය ප්‍රචාරණයට අවශ්‍ය බව අවබෝධ කරගත්ත පුණ්‍යායි පාස්කාව සහ ධම්මදේව පිරුණන් වහන්සේ මනා කැපවීමකින් යුක්තව පිරිසඟ බුද්ධ වර්ෂ 2500ක් වූ එවත් කිස්තු වර්ෂ 1960 පෙබරවාරි මාස 23 වෙනි දින අභිනව විහාරස්ථානය ආරම්භ කළ පසු කාලයේදී මේ විහාරස්ථානයේ වත්‍රාධම්මකාර විහාරස්ථානයේ නමින් ප්‍රසිද්ධ විය. එතෙන් පටන් මේ විහාරස්ථානය තායිලන්තයේ මෙන්ම විදේශ රටවල බොහෝ පිරිසකට පිහිට වෙන විහාරස්ථානයක් මෙන්ම ආචාර ධර්ම උගන්වන ආයතනයක් බවට පත් විය. वर्तमानी पक्षधम्मकार विहारस्थाने धम्मदेव माहिम्पाणන් වහන්සේගේ නායකත්වයේ යටතේ පවත්වාගෙන යනු ලබයි. මෙම බෞද්ධ විහාරස්ථානයේ ධර්මානුකූලව සහ විනයානුකූලව වතාවත් සිදු කරන විශ්වුන් වහන්සේලාගේ ආයතනයක් වශයෙන් දී බෞද්ධ ආචාර ධර්ම ප්‍රගුණ කරන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇත. විහාරස්ථානයේ මගින් සූත්‍රාසනීය භාවනා ප්‍රගුණ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ. මේ ප්‍රතිඵලයක් වශයෙන් තායිලන්තයේ සහ විදේශ රටවල බොහෝ පිරිසක් බුද්ධ ධර්මයේ ඉගෙනීමට භාවනා ප්‍රගුණ කිරීමට විහාරස්ථානයට පැමිණෙනු ලැබේ. විහාරස්ථානයේ ජාති ආගම් ભેදයකින් තොරව සෑම වයස් කාණ්ඩයක්ම සහ සමාජ තරාතිරණයක්ම නියෝජනය වෙමින් නොයෙක් වූ වැඩසටහන් සංවිධානය කෙරේ. ආචාර ධර්ම පූර්ණ වැඩසටහන ධම්මදායාද පූර්ණ වැඩසටහන මගින් තායිලන්තයේ මෙන්ම විදේශීය රටවල පිරිසකට ලබා දීම සිදු කෙරේ. ලක්ෂයක් පැවිදි කිරීමේ මහා පින්කම සාධියන් දෙමින් ආචාර ධර්ම පිළිබඳ කිරීම සඳහා දසලක්ෂයක් පාස්කා පූර්ණ වැඩමුළු පැවැත්වීම අභිවෘද්ධියේ ප්‍රශ්න විචාරාත්මක මඟ මේ මිලියන 5කට තරුණයන් සහ පුද්ගලතා සහභාගීත්වයෙන් වාර්ෂික සිදු කරන විශේෂ වැඩසටහනක් වේ. ලෝක සමාජාචාර ධර්ම තායිලන්තයේ වෙනත් විදේශ රටවල වාර්ෂික සංවිධානය කෙරේ. සමාජයකට වර්තිය පාසල් වලින් පිරිසක් නිර්මාණය කිරීම සඳහා මුල්ව ලබා දීම ආරම්භ කරගත් විස්කාරයක් තවත් වැඩි වූ වාර්ෂික දසලක්ෂයකට වඩා පිරිසක් වර්තමාන